යට ඉඳන් එනවලු බං. ඒ ගෑණි ආවට අපිට මොකද බං? පොඩ්ඩක් කල්පනා කරලා බලහන්කෝ. ඒ ගෑණි යට ඉඳන් එනවා කියන්නේ මට අරකිට කොහෙවත් යන්න වෙන්නේ නැහැ බං නිදාසේ. ඒ ගෑණි රට ඉන්න ටිකට උඹ මෙහි ඉඳන් කරපුවා මදිද? පෙට්ටියකුත් වලලු බං තියෙන්නේ. ඒ කියන්නේ අද හෙට මෙයි. ඒක හොඳයි දැන් මම පෙට්ටියක් එවුපේක. නැත්තම් අර ගෑණි ආවට පස්සේ තොට යන්න වෙන්නේ රට. එහෙම මගුලක් නෙමෙයි බං. බඩු පෙට්ටියක් එවලා තියෙන්නේ. අන්තිම පාරටවත් ගිහිල්ලා ඒකේ හම්බෙලා වරේ. කෝල්ලේ ගනින් බලන්න දැන් ඒකිට. නංගි මට ඔයා පොඩ්ඩක් හම්බෙන්න ඕන. වෙනද තැනට වෙන්නකෝ. එතනට එපා. අද වෙන තැනට ගෙන්න. මට පොඩ්ඩක් කතා කරන්න ඕන. බුත්තන පරිස්සමෙන් එන්නකෝ. යමන් කොහෙනම් ගෙවල් පැත්තකින් කතා කරමු. අරබ්බා දින්නක් තියෙනවනේ. අම්මා ළඟ ගියවත් මොකද අපි කරන්නේ? මිනිද කරපු දේවල්ම තමයි ඉතින්. ඒ වගේම දලෝ කරන්නේ අම්මාවට පස්සේ. ඔයාගේ හිතේ හැම වෙලේම තියෙන ඔන්න ඕක තමයි. ඉන්න තමයි රත්තරනේ මම වගේ පස්සෙන් එන්නේ. ඔයාගේ ෆෝන් එක පොඩ්ඩක් දෙන්න. කවුද මේ පියුම කියන්නේ? අනේ නෑ මගේ කුරියර් එකක් එනකොම ඒකයි මේ ලියුම් මාමගේ නම්බර් එක ඉල්ල ගත්තේ හලෝ. පියුම නෙමෙයි රත්තරනේ පියුම් මාමගේ නම්බරේ සේව් කරලා දින ඔය පියුම් කියලා වැදිලා දින මට වැරදිලානේ. ඉන්නකො මම ෆෝන් එක ආන්සර් කරලා බලන්න. කවුද යකෝ සක්‍රමට්ටම කියන්නේ? තීපම් ෆෝන් එක ගොන් ගෑණි. තමසි කිව්ව නේද මේ පියුම් මාම කියලා? තෝ මේ මුසරිත් එක්ක විඳපන්. මට ඕනේ නැති වගේ එකක් ජීවිතේට. ගේම්බා. Music.